හරි. පාඩම එන්න මුන්වහවා චොම්බ කොටසට මේ මුන්නා කියන්නේ සංස්කෘතිය, වා කියන්නේ සහ කියන එක සංස්කෘතිය හා තොරතුරු. ලියා ගන්න මුන්වහවා චොම්බ කියන්නේ සංස්කෘතිය හා තොරතුරු. කල්චර් and information. හංගුගේ ඉන්සායජොල් මොකක්ද ඒකේ තේරුම මට කියන්න? කොරියාවේ හංගුගේ කොරියානු ආචාර ධර්ම කොරියානු ආචාර ධර්ම, කොරියානු ආචාර විදි, කොරියානු ආචාර මැනස් කියන්නේ ඉතින් සිරිත් කීත හැකි, විදි කීත හැකි, එතකොට පුරුදු කීත හැකි. මේ යජොල් කියන එකේ තේරුම් කිහිපයක් තියෙනවා. පුරුදුවක්, සිරිතක්, විදියක්, එතකොට ඒ ආචාර ක්‍රමයක්, ඒ අදහස් ටිකම තියෙනවා. හරිද? හංගුක් කියන්නේ කොරියාව. මේ ඔයි කියන එක දන්නවනේ. මොකද්ද? ඔයි කියන ව්‍යාකරණ කොටස මොකද්ද? අයිතිය හංගවන්න දානවා මේක. අයිතිය හංගවන්න ඔයි කියන එක දානවා. දැන් උදාහරණයක් විදිහට අබුජි කිව්වොත් තාත්තා. අබුජි ඒ කියන්නේ මොකක්ද තේරුම? තාත්තා ගේ. අබුජි කියන්නේ තාත්තා. අබුජි කියන්නේ තාත්තාගේ. මේක අපි කරා මතකයිනේ. අයිතිය හංගවන්න දාන පොඩි ව්‍යාකරණ කොටසක් නාමපදත් එක්ක තමයි එකතු වෙන්නේ. ඒතර හංගුක් කියන්නේ කොරියාව. හංගුගේ කියන්නේ කොරියාවේ. ඉන්සායජොල් ආචාර විදි නැත්නම් ආචාර පුරුදු නැත්නම් ආචාර සිරිත්, ඒ තේරුම් කිහිපෙම ගන්න පුළුවන්. ඔය කියන එකේ ඔක උච්චාරණය වෙන ක්‍රම තුනක් තියෙනවා මම කියලා දීලා. හොඳේ. ඔයි කියන එක යම් කිසි අවස්ථාවල ඔයි කියලා උච්චාරණය වෙනවා. ඔයි. ඔයි. කොරියන් වලින් කිව්වොත් ඔයි. ආයි මේක ඊ කියලා උච්චාරණය වෙනවා. ඊ. ආයි මෙයා ඒ කියලාත් උච්චාරණය කරනවා. උදාහරණයක් විදිහට දුන්නොත් මෙහෙම දීද්දි කොහොමද උච්චාරණය වෙන්නේ? කියන්න. ඔයිසා. 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 හොඳේ. මෙහෙම දුන්නොත් නිකන් මේක උච්චාරණය මේකාවත් මේ යේ ඊ කොයි යෙයි කොයි මේ කොයි කියන එක නම් නිකන් අර ඕල්මෝස්ට් කියන එක නිකන් සම්පූර්ණයෙන්ම වගේ කියන තේරුම. යෙයි කියන්නේ නිකන් සිරිත් විරිත් වගේ යෙයි. එතකොට ඒන අවස්ථාවක් ගත්තොත් මෙහිම කීත හැකි මේ හංගු. දැන් මෙයා මෙතනට ගියාට ඒ ස්වභාවයක් ගන්න හංගුගේ. හංගුගේ. ඒතර පැහැදිලිනේ. මෙයා මේ අවස්ථාවන් තුනටම උච්චාරණය වෙනවා. මේ උගන්නලක් තියෙන්නේ ඔයාලට මතකත් ඇති. ඒ එයාගේ ව්‍යාකරණයක් විදිහට දුනාම අයිතිය හංගවන්න තමයි ඕක යොදාගන්නේ. හරි. එහෙනම් අපි යම් මේ කොටසට චොම්බ කොටසට මුන්හා චොම්බ කොටසට. හරි. ආයි කියවන්න මාතෘකාව හංගුගේ ඉන්සා යජොල් කොරියාවේ ආචාර විදි නැත්නම් ආචාර ධර්ම නැත්නම් ආචාර පුරුදු නැත්නම් ආචාර ක්‍රම. හරිද? හරි. පළවෙනි ඡේදේ කට්ටියත් එක්ක ලස්සනට කියවන්න මේක. පටන් ගන්න. එක්කෙනෙක් පටන් ගත්තාම එයාත් අනිත් කට්ටියත් එතන ඉඳන් පටන් ගන්න. 한국의 서는 선대에 따라 인사하는 한식이 다릅니다. 자신보다 나이가 많거나 지위가 높은 사람에게는 안녕하세요 또는 안녕하십니까 라고 말하며 조개를 숙이거나 회를 주세요 인사합니다. 고개를 숙이거나 කට්ටියම කියවන්න. අනිත් අය කියවන්න බැරිද? 는 어떤 상대방에 대한 존경을 나타내는 제입니다. 한편 자신보다 나이가 어리거나 진한 사람 안녕이라고 말한 손을 가볍게
තොරගොනා හොන්දරෝ පන්ගා මොමල් මොමන් නතනා සහන්දා හරි. 한국에서는 산대에 따라 인사하는 방식이 다릅니다. 자신보다 나이가 많거나 지위가 높은 사람에게는 안녕하세요 또는 안녕하십니까라고 말하며 고개를 숙이거나 허리를 굽혀 인사합니다. 고개를 숙이거나 허리를 굽히는 것은 상대방에 대한 존경을 나타내는 제스처입니다. 한편 자신보다 나이가 어리거나 지난 사람에게는 안녕이라고 말하여 한 손을 가볍게 들거나 흔들어 반가움을 나타냅니다. හරිද? මේක කියනවා මේ 한국에서는 මේ කොරියාවේදී නම් සන්දේ ඒ කියන්නේ යාගේ ඉස්සරහින් ඉන්න අනිත් කෙනාට ඉස්සරහින් ඉන්න අනිත් කෙනාට තරා අනුව ඉන්සාහානන් ආචාර කරන පංශිකි ක්‍රමය විදිය තරම්නිදා වෙනස්. ඉදිරින් ඉන්න කෙනාට අනුව යා ආචාර කරන ක්‍රමය වෙනස්. චාසින්පෝදා නයිගා මාන් කොනා තමාට වඩා වයසින් වැඩි හෝ චිවිගා මේ කොනා කියන එක හෝ කියන තේරුම කොනා හෝ කියන තේරුම ක්‍රියා මේ නාම විශේෂණ සහ ක්‍රියාපදත් එක්ක එකතු වෙන්න පුළුවන් හෝ කියන අර්ථය එනවා. හරිද? මාන් කොනා වැඩි හෝ චිවිගා මේ තනතුර නොප්පන් උසස් සාරම්‍ය කියන මිනිසුන්ට නැත්නම් මිනිසුන් වෙතට අන්නොන් හසයෝ තෝනන් තවද අන්නොන් හසිම්මික්කා රාගෝ කියලා මරාමයෝ මොකද්ද මේ මියෝ කියන්නේ? මේ මියෝ කියලා කියන්නේ පොඩි ව්‍යාකරණ කොටසක් තියෙනවා නිකන් සරලව පැහැදිලි කරන්නම්. හරිද? නාම විශේෂණ සහ ක්‍රියාපදත් එක්ක මෙයා යෙදෙනවා එක්කෝ මෙයෝ නැත්තම් පමියෝ. පච්චිම ભેදය අනුව නාම පදත් එක්ක මෙයා යෙදෙනවා එක්කෝ මෙයෝ නැත්තම් ඊමියෝ. පැහැදිලිනේ? එක්කෝ මෙයෝ නැත්තම් ඊමියෝ කියලා යෙදෙනවා නාම පදත් එක්ක. මෙයා හරියට නිකන් අර මෙයාගෙන් තේරුමක් කියන්නේ නිකන් අතර වගේ කියන තේරුමක්. අතර. ක්‍රියාපදත් එක්ක නම් මෙයාගේ හිටපු ගමන් එනවා කරලා කියන තේරුමක්. ක්‍රියාපදත් එක්ක ආවොත් කරලා කියන වගේ තේරුමක් එනවා. නාම පදත් එක්ක මෙයා ආවොත් සාමාන්‍යයෙන් මේ අතර කියන වගේ තේරුමක් තමයි එන්නේ. ලොකුවට ඔක මේ මතක තියාගන්න දෙයක් නැහැ. ඉතින් මේක දැන් තැන් 3-4ක හම්බෙච්ච ගාම ඊට පස්සේ කතා කරද්දී අපිට අකල මතක් වෙනවා. හරිද? නාම විශේෂණත් එක්ක සහ ක්‍රියාපදත් එක්කත් යෙදෙනවා. නාම පදයකත් යෙදෙනවා. නාම පදයක යෙදෙද්දී මෙයෝ සහ ඉමියෝ පච්චිම ભેදය අනුව මේවත් එක්ක පච්චිම ભેදය අනුව ඒ දෙකේදී මොකද්ද? නාම විශේෂණතා ක්‍රියාපදවලදී මෙයෝ සහ අමෙයෝ. නාම පදවලදී මොකද්ද? මෙයෝ සහ ඊමියෝ. අතර කියන තේරුම ක්‍රියාපදත් එක්ක සමානක් කළාට මොකද්ද? කරලා කියන තේරුමකුත් වෙනවා. මෙයා හරියට සමානයි කාටද? ගෝ කියන ව්‍යාකරණයට. ගෝ කියන එකේ දෙනවනි ළමයි නාම විශේෂණ එක්කයි ක්‍රියාපද එක්කයි ගෝ කියලා යදුනහම අතර කියන වගේ තේරුම සහ කරලා කියන තේරුම වෙනවනේ ක්‍රියාපදත් එක්කන. ක්‍රියාපදයට යද්දි කරන අතර කියන තේරුමත් වෙනවා උග දැම්මහම. ඕකම ගෝ එකම නාම පදවලදී කොහොමද ළමයි වෙනස් වෙන්නේ? පච්චිම ભેදය අනුව වෙනස් වෙද්දි කොහොමද වෙනස් වෙන්නේ මතකද? ගෝ ඉගෝ. කාටද මතකද? ගෝ සහ ඉගෝ කියලා. ගෝ ඉගෝ. නාම පදවලදී ගෝ ඉගෝ. ඒත් නිකන් අතර කියන තේරුම තමයි. ඕකම තමයි මේ කියන්නේ. දැන් මෙතන ඒතර තේරුම කොහොමද එන්න ඕනේ? මෙතන අන්නෝ නසිම්නිකා රාගෝ මාරාමයෝ කිය. කොහොමද එන්නේ? කතා කරන අතර නැත්තම් කතා කරලා පවසලා මාරාමයෝ පවසලා නැත්තම් කතා කරලා නැත්තම් කතා කරන අතර කොගේරල් සුක්කි කොනා කිය. කොගේ කිය. කොගේ කිය. ඔයගොල්ලන්ටත් තියෙනවා. මොකක්ද කොගේ කිය? හිස ඔළුව සුක්කි කොන ඔළුව නැමීම හෝ හොරිරල් කුප්පියෝ කුප්පිදා කියන්නේ නවනවා කුප්පියෝ කියන්නේ නවලා හොරිරල් කුප්පියෝ මේ කොන්ද නැත්තම් ඉන නවලා
ඉන්සාහම්නිදා ආචාර කරනවා. ඔගේරල් සුක්කි කොනා ඉස නැමීමෝ හොරිරල් කුප්පිනන් ගොසන් මේ ඉස නැමීමෝ කොන්ද නමන එක සන්දේපානේ ඒ කියන්නේ අනිත් පාර්ශ්වයකට අනිත් කෙනාට ඉදිරියෙන් ඉන්න කෙනා තේයන් පිළිබඳව නැත්නම් එයා ගැන නැත්නම් එයා සම්බන්ධව චොන්කියෝනල් කියන්නේ ගෞරවය රෙස්පෙක්ට් එක නාතා නේනන් පෙන්눔 කරන ජේසචෝ ඉම්නිදා ජේසෝ ඉම්නිදා කියන්නේ ක්‍රමයක් වේ ඉරියව්වක් වේ නැත්නම් ඒ ක්‍රමයක් වේ ඉරියව්වක් වේ එහෙම ලියා ගන්න ඉරියව්වක් වේ ක්‍රමයක් වේ නාතා නෙන්දා කියන්නේ පෙන්눔 කරන නැත්නම් පිළිබිඹු කරන පෙන්눔 කරන නැත්නම් පිළිබිඹු කරන ඒ අදහසක් තියෙන්නේ ඉරියව්වක් ක්‍රියාවක් ක්‍රමයක් වේ ජේසචෝ ඉම්නිදා හන්පෙම් කියන අනිත් අතට දැන් අනිත් විදියට නැත්නම් අනිත් අතට එහෙමත් නැත්නම් මේ වගේ එහෙමත් නැත්නම් අනිත් අතට චසින් පෝදා තමාට වඩා නයිගා වයස ඔරිකොනා බාල හෝ අඩු හෝ නැත්නම් බාල හෝ චිනන් කියන්නේ ළඟින් ඇසුරු කර නැත්නම් සමීපත සාරම්මගේනන් මිනිස්සු වෙත අන්‍යෝන් අර අන්‍යෝන් හසේෝ අන්‍යෝන් හෂිම්නිකා කියන්නේ අන්‍යෝන් කෙටියෙන් කියන්නේ අන්‍යෝන් කියද්දි දැක්කද මේ දැන් මේ රාගෝ ඉරාගෝ කියන එක මතකයිනේ රාගෝ ඉරාගෝ පච්චිම ભેදය අනුව රාගෝ ඉරාගෝ පච්චිම ભેදය අනුව නිකන් අර කියලා වගේ අදහසක් තියෙන්නේ කියලා රාගෝ මේවා කරලා තියෙන්නේ ඉතින් හොඳේ රාගෝ ඉරාගෝ මේ අන්‍යෝනි රාගෝ පච්චිම එකක් ඉඳ ඉරාගෝ දැම්ම මේ අන්‍යෝනි රාගෝ මේ නාම පදත් එක්ක එකතු වෙන්නේ අන්‍යෝනි රාගෝ අන්‍යෝන් කියලා මොකද්ද මාරාමයෝ ඒ කියන්නේ පවසලා නැත්තම් කතා කරලා හන්සොනල් එක අතක් කබ්යොප්කේ ඒ කියන්නේ කබ්යොප්ත කියන්නේ සහැල්ලුයි කබ්යොප්කේ කියන්නේ සහැල්ලු ලෙස මේ කේ ඇතුලේ තීන එක අදහස් ලෙස විදියට පැහැදිලිද නිකන් ට කියන අදහසක් තියෙනවා එහෙම සහැල්ලු ලෙස සහැල්ලු විදියට හරිද තෙල් කෝනා මොකද්ද හන්සොනල් එක අතක් සහැල්ලු විදියට නැත්තම් මේ පහසු විදියට නැත්තම් සහැල්ලු ලෙස තෙල් කෝනා මොකද්ද මේ තෙල් කෝනා කියන්නේ තෙල්දා කියන්නේ මොකද්ද ඔස්සනවා ඔසවනවා වගේ කියන අදහස. ඒතර අර තත්තත් තෙල් වෙනවා සවනය කරනවා කියන තත්තත් තෙල් වෙනවා. ඒක දයන් ඉවත් වෙලා ඒ තෙල් වෙන එක වෙනයි. මේකේ බේසික් ෆෝම් එක මොකද්ද? බේසික් ෆෝම් එකම තෙල්දා. බේසික් ෆෝම් එකම තෙල්දා කියන්නේ ඔසවනවා කියන තේරුම. එතකොට මේ තෙල් කොනාමේ කබ්යොක්කේ සහැල්ලුවෙන් එසවීම හෝ මොකද්ද මේ? හන්දරෝ කියන්නේ. හන්දල්දා කියන්නේ හොල්ලනවා. හන්දරෝ කියන්නේ හොලවලා. මේ එසවීම හෝ හොලවලා. ඒ කියන්නේ මේ ළඟින් ඇසුරු කරන කට්ටිය ඉන්නවනේ. වයස බාල හෝ ළඟින් ඇසුරු කරන කෙනෙක් නම් මොකද්ද? කබ්යොක්කේ මේ සහැල්ලුවෙන් අත උස්සලා දැන් මෙහෙම අපිත් කරන්නේ යාළුවෝ හම්බුණා. හරි මචං බායි අනම්මන අපි කියන්නේ. මෙහෙම සහැල්ලුවෙන් අත උස්සලා සහැල්ලුවෙන් පොඩ සලුට් එකක් දානවා මොකක් කරේ වගේ. පැහැදිලි මේක තමයි මේ කියන්නේ. හරිද මේ එක්ක අත ඔස්සලා නැත්නම් අත හොල්ලලා පන්ගා උමල් කියන්නේ මේ හමුණු එක සතුටු බවක් නාතා නෙන්දා හමුණු එක සතුටු බවක් පිළිඹු කරනව නැත්නම් පෙන්눔 කරනවා. හරි. ඊට පස්සේ කොටසට එන්න තව පොඩි කොටස් දෙකක් තියෙන්නේ. මේවා කලින් පාඩමෙත් ඉගෙන ගත්තානේ මතකයිනේ. හරි. අන්නෝනසයෝ අන්නෝන හෂිම්නික්කා අන්නෝනන් ඉන්සාහානන් ශිගානේ මොකක්ද ඒ කියන්නේ? දැන් අන්නෝනසයෝ කියලා මේ ආචාර කරන විදි ටිකනේ. අන්නෝනසයෝ අන්නෝන හෂිම්නික්කා අන්‍යෝන් ඒ කියන ඉන්සාහානන් ආචාරය කරන ආචාරයන් මේ කියන දේවල් ආචාරය කරන ආචාරයන් ශිගානේ සංග්වාන් ඔප්සි මේ සංග්වාන් කියන්නේ සැලකිල්ල කියන වගේ අදහස. සංග්වාන් කියන්නේ සැලකිල්ලක්. සංග්වාන් ඔප්සි කියන්නේ මේ අන්නෝන්නසයෝ අන්නෝන්නසිම්නික්කා අන්‍යෝනන් ඉන්සාහන ආචාරය කරන මේ වෙලාවක් සංග්වාන් ඔප්සි සලකන්නේ නැතුව වෙලාවක් සලකන්නේ නැතුව ආචිම් උදේට චොම්සිම් දවල්ට චොන්යෝ සවසට ඔංජදංචි ඕනෑම වෙලාවක සයොන් අල්සු ඉස්සම්මිතා පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් භාවිතා කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. පැහැදිලිනේ? හැබැයි ඕගොල්ලෝ මේ
එකම කෙනාට අන්නොන්නසයෝ කියලා ආයි ටික වෙලාවකින් එයාව හම්බුණාට ආයි කියන්නේ නැහැ හොඳේ. ඔයාට එක්කෙනෙක්ව හම්බ වෙනවා කොරියාවේදී. ඔයා තව පැයකින් හම්බුනම ආයි අන්නොන්නසයෝ කියන්නේ නැහැ හොඳේ. මුලින්ම හම්බෙන පාර විතරයි කියන්නේ හොඳේ. ඒ මුලින්ම හම්බෙන පාර උදේ වෙන්නත් පුළුවන්, දවල් වෙන්නත් පුළුවන්, රෑ වෙන්නත් පුළුවන්. හැබැයි මුලින්ම හම්බ වෙනවා නම් ඔයාට යාට මොකක් කරන්න පුළුවන්ද? අන්නොන්නසයෝ, අන්නොන්නසින්නික්කා, එයා ඔයාට වඩා බාලයි නම් වයසින් අඩුයි නම් අන්‍යොන් කියලාත් මෙහෙම කරන්න පුළුවන් කොරියාවේදී. සැරෙන් සැරේ කියන්නේ නැහැ. ඒතකොට බණී කොරියන් කට්ටිය. හරිද? එහෙම කියන්නේ නැහැ. එකපාරයි දවසට කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න මේ අන්තිම කතන්දරේ අන්තිමට තියෙනවා බලන්න කියවන්න මේ පෙළිය කට්ටිය කියව කොන්චොගින් පටන් ගන්න සංවායනගේ සෝනන් චුරු කට්ටියම කියන්න යක්සුර හාමියෝ ඉන්සා හම්මිදා සාමාන් සචින් පෝදා නයිදා වෝල්සින් මංගොනා චිවිගා නක්කොම් සරන්ගේ වේගේ ඉන්සා හර්තේන සොන්සනරෝ ඔරන් පල්ඉනා ඔරන් සොනල් පච්චිගෝ යක්සුරල් හානන් ගොත් එක්කෙනයි ඉන්න කට්ටිය එක්කෙනයිනේ කියවන්න හරි දැන් මයික් ඔෆ් කරගන්න මේ කොන්චොගින් සන්නයිසෝනන් චුරෝ අක්සුරල් හාමයෝ ඉන්සාම්නිදා තමාන් චාසින් පෝදා නයිගා හොල්ෂින් මාන්කොනා ಚಿವಿಗಾ ನೊಪ್ಪನ್ ಸಾರಮ್ಮಿಗೆ ಇನ್ಸಾಲ್ತೇನನ್ ವೆನ್ಸೊನರೋ ಓರನ್ ಪರಿನಾ ಓರನ್ ಸೊನಲ್ ಪಚ್ಚಿಗೋ අක්සුරල් හානන් ගොසි යෙයි ඉම්නිදා මොකක්ද ඒ කියන්නේ මේ ලියා ගන්න මේකේ කියන්නේ මේ කොන්චොගින් කියන්නේ මේ විධිමත් රාජකාරී නැත්නම් විධිමත් නැත්නම් රාජකාරී සන්වහන්නිසෝ කිය රාජකාරී තත්ත්වයන් වලදී නැත්නම් රාජකාරී පසුබිමකදී මේ චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් හදා කියන්නේ මොකද්ද අක්සුරල් හදා කියන්නේ හෑන්ඩ්ෂේක් කරනවා අතට අත දෙනවා අතට දෙනවට කියනවා අක්සුරල් හදා හෑන්ඩ්ෂේක් හරිද ඒතර සාමාන්‍යයෙන් මේ අක්සුරල් හාමයෝ මොකද්ද අතට අත දීම මොකද්ද අතට අත දීලා ඉන්සා හම්නිදා ආචාර කරනවා හරිද අතට අත දීලා ආචාර කරනවා මේ මොන තත්ත්වයන් වලදීද මොකද්ද විධිමත් තත්ත්වයන් මේ කොන්චොගින් විධිමත් රාජකාරී තමාන් කියන්නේ කෙසේ වෙතත් චසින් පෝදා නායිගා තමාට වඩා වයස හොල්ෂින් කියන්නේ ගොඩක් මේ හොල්ෂින් වචනේ ලියා ගන්න හොල්ෂින් හම්බෙන්න පුළුවන් හොල්ෂින් කියන්නේ ගොඩක් නැත්තම් ඔය බොහෝ ගොඩක් වැඩියෙන් හොල්ෂින් ගොඩක් බොහෝ වැඩි නිකන් අධික හරිද මේ තමන්ට වඩා වයස ගොඩක් වයසින් වැඩි හෝ චිවිගා තනතුර නොප්පන් තනතුර උසස් සාරම්මගේ මිනිසුන්ට ඉන්සාහල්තේන ආචාර කරන විටදී නම් වෙන්සොනරෝ කියන්නේ දැන් හොඳට බලාගෙන කතා වෙන්සොනරෝ කියන්නේ වම්මතින් හරිද වෙන්සොනරෝ වම්මතින් ඕරන් පරිණා වම්මතින් මේ දකුණු බාහුව හොඳට අහගන්න වම්මතින් මෙහෙම අතට දෙද්දි වම්මතින් දකුණු බාහුව මේ ඕරන් පරි මේ පල් කියන්නේ බාහුව ඕරන් පරි කියන්නේ දකුණු බාහුව හෝ ඕරන් සොනල් ඒ කියන්නේ මේ හරිය අත මේ ඕරන් සොනල් පච්චිගෝ මේ පච්චිදා කියන්නේ මොකද්ද මේ පච්චිදා කියන්නේ ළමයි පච්චිදා කියන්නේ අල්ලනවා මේකේ තේරුම ලියා ගන්න පච්චිදා අල්ලනවා නැත්තම් ආධාරකයක් විදිහට තියා ගන්නවා තේරුම තමයි ඒක එක්ක අල්ලනවා නැත්තම් ආධාරකයක් විදිහට තියා ගන්නවා හරිද එතකොට මොකද්ද මේ කියන්නේ වම් අතින් දකුණු අතේ මේ බාහුව මේ දකුණු අතේ කියන්නේ මේ හරිය. ඒ කියන්නේ දැක්කද වයසින් වැඩි නම් එයාගේ තනතුර වැඩි නම් අපි අතරත දෙද්දි අපිත් මෙහෙම කරන්නේ අර. මෙහෙම අතරත දෙද්දි මෙහෙම අතින් පොඩ්ඩක් ආධාරකයක් විදිහට තියා ගන්නවා. කියන්නේ අල්ලනවා. ඒක කියන්නේ හරිද? පච්චිගෝ ආධාරකයක් විදිහට කරලා නැත අල්ලගෙන අක්ෂරවල හාරන ගොසි යෙයිම් නිදා. අතරත දෙන එක යෙයිම් නිදා. ආචාරයක් වේ.
හොඳ විදියක් වේ, හොඳ පුරුද්දක් වේ, හොඳ ආචාර ධර්මයක් වේ කියලා තමයි කියන්නේ. යෙයි. හොඳ සිරිතක් ආචාරයක් කියලා තමයි කියන්නේ. හරි. ඕක තමයි චොම්බ කොටස. ඉතින් මහ ලොකු දෙයක් නෑ. හැම පාඩමකම චොම්බ කොටසට ඉතින් මේ වගේ ඡේද දෙක තුනක් තියෙයි. ඡේද දෙක තුනක් තුනක් හතරක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. සිංහලෙන් ගානට ඔකට තේරුම කිව්වම පොඩ්ඩක් සටහන් කරගෙන පාඩම් කරගන්න. ඕක දවසක් දෙකක් කියවද්දි සිංහල වගේ මතක හිටිනවා. චොම්බ කොටස් එහෙම අමාරු නෑ.